සුබ දවසක් ඔයාලා හැමෝටම ඩයින් විත් දේශානි channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔයත් ජොබ් එකක් කරන කෙනෙක්ද? ගොඩක් මහන්සි දැනෙන දවස් තියෙනව නේද? මටත් අද ඒ වගේ දවසක්. ඉතින් මට හිතුණා මේ මහන්සියත් එක්ක ලේසියෙන්ම ඉක්මනින්ම හදාගන්න පුළුවන් ඩිනර් එකක් ලෑස්ති කරගන්න. මට හිතුණා ඒක ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න. බලමුද මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. සෑන්ඩ්විච් පාන්, වැදගත් සොසේජස්, චීස් පෙති, බිත්තර, ලුණු කොළ, අමු මිරිස්, කෑලි මිරිස්, බටර්, ලුණු. මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි සෑන්ඩ්විච් පාන් පෙති ටික අරගෙන මැද කොටස මෙන්න මේ විදියට කොටුවට කපා ගන්න ඕනේ. මේක කපද්දී වටේ කැඩෙන්නේ නැති වෙන්න ලස්සනට කපා ගන්න ඕනේ. මේ මොකද කියලා දන්නවද? මේ වටේ කොටුවෙනුත් අපිට ලස්සන කෑමක් හදාගන්න පුළුවන්. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්කෝ. හරි. කපාගත්ත සෑන්ඩ්විච් පෙතිවල මැද කොටස අරගෙන හොඳට මේ විදියට තුනී කරගන්න ඕනේ. මේකට ඔයාට රෝලින් පින් එකක් නැත්තම් වීදුරු බෝතලයකින් හරි තුනී කරගන්න පුළුවන්. කරගත්ත පෙති වටේට මෙන්න මේ විදියට බිත්තර සාරු ටිකක් ගා ගන්න ඕනේ. ඊට පස්සේ වැදගත් සොසේජස් කරලක් එක්ක චීස් පෙත්තක් තියලා මේ විදියට රෝල් කරගන්න. බිත්තර සාරු ටිකක් වටේට ගාගත්ත නිසා මේක මේ විදියට හොඳට ඇරිලා තියෙනවා. පස්සේ ඉතුරු වුණ බිත්තර සාරු ටික තියෙනව නේද? මේ ටික රෝල් වල වටේට තවර ගන්න. භාජනයක් ලිපේ තියලා එක්ස්ට්‍රා ටිකක් දාගෙන මේ රෝල් ටික ෆ්‍රයි කරගන්න තමයි. එක්ස්ට්‍රා වෙනුවට ඔයාලට පොල් තෙල් ටිකක් වුණත් මේකට යොදා ගන්න පුළුවන්. මේ විදියට ෆ්‍රයි වෙනකන් අපි අනිත් වැඩේ කරන්න යමුද? මම දැන් යන්නේ බිත්තර ඔම්ලට් එක හදාගන්න. මේකට මම ගත්ත ලුණු කොළ ටික, මිරිස් ටික, ලුණු ටික ගානට කපා ගන්නවා.
ඒකට ඔයාගේ ගානට ලුණු ටිකක් කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. දැන් රෝල් ටික මේ වෙලාවේ හොඳටම ෆ්‍රයි වෙලායි තියෙන්නේ. දැන් මම මේ ටික ලිපෙන් බා ගන්නවා. මුලින්ම අපි පාන් පෙතිවල වටේ කොටුව අරන් තිබ්බ නේද? ඒ ටික අරගෙන වාජනේට බටර් ටිකක් දාලා පාන් කොටුව වාජනෙන් තියන්න ඕන. පස්සේ මේ විදියට පාන් කොටුවේ මැද්දට මෙන්න මේ විදියට ඔම්ලට් ටික දාගන්නවා. මේකත් දෙපැත්ත ෆ්‍රයි කරගන්න. ඔය ටික තමයි අද මගේ ඩිනර් එකට මම ලෑස්ති කරගත්තේ. ඔයාලත් මෙහෙම ලෑස්ති කරගෙන රස බලලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. ලබන සතියේත් රසම රස රෙසිපි එකක් අරගෙන එන්නම්. ඔයාලට සුබ දවසක්. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. ඉහින් එන්නම්. බයි බයි.